ආයිබෝවන්. අද අපි ගැඹුරින් කතා කරන්න යන්නේ Docker. ඒ කියන්නේ Docker තාක්ෂණය ගැන. මේ තොරතුරු අපිට ලැබෙන්නේ SLIT ආයතනයේ මෘදුකාංග ඉංජිනේරු අංශයේ දේශනයකින්. අපේ අරමුණ තමයි ඉතින් Docker කියන්නේ මොකද්ද? ඒකෙන් මොනවද කරන්නේ? ඇයි ඒට මෘදුකාංග හදන අයට වැදගත් වෙන්නේ කියන එක සරලවම තේරුම් ගන්න එක. හරියටමයි. මේ Docker කියන්නේ අතරම මෘදුකාංග ලෝකේ ලොකු වෙනසක් කරපු දෙයක්. අපි ඇප්ලිකේෂන් හදන විදිහ, පාවිච්චි කරන විදිහ ඒ ඔක්කොම වෙනස් වුණා. අපි බලමුකෝ ඉතින් කොහොමද ඒක වෙන්නේ කියලා. එයිනම් මුලින්ම අහන්නම් සරලවම කිව්වොත් මොකද්ද මේ Docker කියන්නේ? Docker කියන්නේ මෙහෙමයි. ඒක ඇප්ලිකේෂන් එකක් තියෙනවනේ. ඒකට අවශ්‍ය හැමදේම. ඒ කියන්නේ library, system tools, code එක, runtime එක. ඔය ඔක්කොම එකට එකතු කරලා අර පැකේජ් එකක් වගේ හදනවා. ඊට පස්සේ ඒක container කියලා වෙනම හුදකලා පරිසරයක දුවවන්න පුඩන් කරන platform එකක්. හරි. කන්ටේනර් එකක්. ඒ කියන්නේ ඇප් එක දුවන්නේ කොහෙද? මොන වගේ මැෂින් එකකද? අර ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක ගැන ඒ ගැන වැඩි හිතන්න ඕන නෑ වගේ. ඔව් ඒක තමයි ප්‍රධානම වාසියක්. Docker වලින් ඇප්ලිකේෂන් එකයි ඒක දුවන මැෂින් එකයි අතර තියෙන අර බැඳීම ගොඩක් දුරට නැටි කරනවා. මේකේ ලොකුම දේ තමයි ඩෙවලොපර්ගේ ලැප්ටොප් එකේ වැඩ කරන විදිහටම ටෙස්ටිං පරිසරයේදීත් අන්තිමට ප්‍රොඩක්ෂන් එකේදීත් එකම විදිහට වැඩ කරන එක. ඒ කියන්නේ අර මගේ මැෂින් එකේ වැඩ කළා කියන කතාව ගොඩක් දුරට ඉවරයි එතකොට. ඇත්තටම ඒ ප්‍රශ්න ගොඩක් අඩු වෙනවා. කන්සිස්ටන්සි එක තමයි වැදගත්ම දේ. ඒකනම් නියමයි. එතකොට මේක ඇත්තටම වැඩ කරන process එක කොහොමද? අපි හිතමු developer කෙනෙක් ඉන්නවා. එයා code එක ලියනවා. හරි. developer code එක ලියනවා. ඊට පස්සේ ඒ code එකයි ඒකට ආදාළ අනිත් දේවල් ඔක්කොම දාලා Docker image එකක් හදනවා. අපි image ගැන තව ටිකක් ඉස්සරහට කතා කරමු. හරි. image එකක් හදනවා. ඊට පස්සේ ඒ image එකෙන් container එකක් හදලා ඒක test කරන team එකට දෙනවා. testing team එකට. ටෙස්ටිං ටීම් එක අර කන්ටේනර් එක අරගෙන එයාලගේ පරිසරය දුවවලා ටෙස්ට් කරනවා. මොකක් හරි බග් එකක්, ඒ කියන්නේ වැරද්දක් තිබුණොත් එයාලා ආපහු ඩෙවලොපර්ට කියනවා. එතකොට ඩෙවලොපර් එක ෆික්ස් කරනවා. ඩෙවලොපර් තමන්ගේ මැෂින් එකේ මේක හදලා අලුත් කරපු ඉමේජ් එකක්, ඒ කියන්නේ අප්ඩේට් කරපු එකක් ආයෙත් ටෙස්ට් එකට දෙනවා. හරි. ටෙස්ට් කරලා හරි ගියාම ඔක්කොම හරි කියලා තහවුරු වුණාම අර අලුත්ම හදපු ඉමේජ් එක ප්‍රොඩක්ෂන් එකට, ඒ කියන්නේ පාරිභෝගිකයාට දෙන්න තියෙන පරිසරයට යවනවා. එතකොට මේ සම්පූර්ණ process එක develop, test, deploy Docker නිසා හරිම streamlined, වේගවත්. හරි. ඒක පැහැදිලි. දෙප අපි ටිකක් ටෙක්නිකල් පැත්තට යමුද? මේ Docker කියන එක ඇතුලේ ආකිටෙක්චර් එක, ඒ කියන්නේ හැදිලා තියෙන විදිහ කොහොමද? Docker වැඩ කරන්නේ client server විදිහකට තමයි. අපි command ගහන්නේ Docker client එකේ. ඒක CLI එකක් වෙන්න පුරුවන්. ඒ client එකෙන් කතා කරන්නේ Docker daemon කියන එකට. ඒක server එක වගේ. daemon එක. daemon එක තමයි අර container හැදෙන, දුවවන, නවත්තන, කළමනාකරන ඔක්කොම වැඩ ටික කරන්නේ. හරි. එතකොට අර කලින් තිබ්බ image ගැන. ඒවා කොහෙද තියන්නේ? Docker registry කියලා තැනක් තියෙනවා. ඒක තමයි ওই image ගබඩා කරලා තියෙන තැන. හිතන්නකෝ පොත් තියෙන ලයිබ්‍රරි එකක් වගේ. Docker Hub කියන්නේ ගොඩක් ප්‍රසිද්ධ පබ්ලික් රෙජිස්ට්‍රි එකක්. ගොඩක් අය පාවිච්චි කරනවා. හරි. තව වචන කීපයක් තියෙනවා නිතරම මේකෙදි පාවිච්චි වෙන දැනගෙන ඉන්න එක හොඳයි. කියන්න බලන්න. එකක් තමයි image. මේක read only template එකක්. ඒ කියන්නේ වෙනස් කරන්න බෑ. container එකක් හදන්න ඕනි instructions ටික තියෙන්නේ මේකේ. අර recipe එක වගේ කිව්වේ? හරියට ඒ වගේ. ඊළඟට container මේක තමයි අර image එකකින් හැදුපු ඇත්තටම දුවන instance එක app එක තියෙන්නේ මේක ඇතුලේ. එක image එකකින් container කීපයක් හදන්න පුළුවන්ද? පුළුවන්. ගොඩක් හදන්න පුළුවන්. ඊළඟට network. container එකක් තව container එකක් එක්ක හරි එළිය ලෝකෙත් එක්ක හරි කතා කරන්නේ මේ network හරහා. අන්තිමට volume. දැන් container එක නැවතුවම ඒක ඇතුලේ තිබ්බ දේවල් නැති වෙලා යන්න පුළුවන්. එහෙම නොවි data ටික ස්ථිරව තියාගන්න අපේ host machine එකේ තැනකට මේ volume එකෙන් map කරනවා. හරි. එතකොට data නැති වෙන්නේ නැහැ. දැන් අපිම app එකක් හැදුවොත් ඒකට කොහොමද container එකක් හදාගන්නේ? හරිම සරලයි. මුලින්ම docker file කියලා file එකක් හදන්න ඕන. F අකුර capital. මේක තමයි අර image එක හදන්න ඕන steps ටික ලියන්නේ. අර recipe එක. උදාහරණයක්. හිතන්නකෝ Node.js app එකක් තියෙනවා කියලා. Docker file එකේ මෙහෙම ලියන්න පුරව. මුලින්ම from node.18 alpine.
ඒ කියන්නේ නෝඩ් 10 තියෙන පොඩි බේස් ඉමේජ් එකක් ගන්න කියලා. ඇල්පයින් චේන් එක ගොඩක් පොඩි එකක්. හරි. ඊට පස්සේ copy කියලා අපේ කෝඩ් එකේ ෆයිල්ස් ටික ඒ ඉමේජ් එක ඇතුළට copy කරන්න කියනවා. ඊළඟට run yarn install production වගේ command එකකින් app එකට අවශ්‍ය dependencies ටික install කරගන්න කියනවා. හරි. අන්තිමට cmd node src index.js වගේ එකකින් කියනවා කන්ටේනර් එක ස්ටාර්ට් කරාම මේ command එක run කරලා app එක පටන් ගන්න කියලා. හරි. docker file එක ලිව්වා. ඊට පස්සේ terminal එකේ docker build කියලා command එකක් ගහනවා. එතකොට docker file එක කියවලා image එක හදනවා. image එක හදුවා. දැන් දුවන්නේ docker run කියලා command එකක් තියෙනවා. ඒකෙන් අර හදපු image එක use කරලා container එකක් හදලා ඒක run කරන්න පුළුවන්. නියමයි. හැබැයි දැන් කාලේ ගොඩක් applications වල එක service එකකට වඩා තියෙනවනේ අර micro services වගේ. කඩලා නේද හදන්නේ. micro services කියන්නේ ඒවට. එතකොට එක app එකකට containers කිරිපයක් තියෙන්න පුරුවන්. සමහර විට web server එකකට එකක්, database එකකට තව එකක්, API එකකට තව එකක්, ඔහොම. එතකොට ඒ ඔක්කොම එකට වැඩ කරවගන්නේ කොහොමද? අන්න ඒකට තමයි Docker Compose කියලා තව tool එකක් තියෙන්නේ. ඒකෙන් YAML file එකක් පාවිච්චි කරලා අර container සේරම, ඒ කියන්නේ app එකේ තියෙන services ඔක්කොම define කරන්න පුළුවන්. ඊට පස්සේ එක command එකකින් ඒ සේරම එකපාර start කරන්න නවත්තන්න හැම පුළුවන්. වැඩේ ලේසි. එහෙනම් බහු container app වලට Docker Compose ගොඩක් වැදගත්. ඕ අනිවාර්යෙන්ම. එහෙනම් අද අපි Docker ගැන ඇත්තටම ගොඩක් දේවල් කතා කරා වගේ application එකක් එකට ඕන හැමදේම එක package කරලා ඕනම තැනක එක විදිහට දුවවන්න පුළුවන් වෙන එක අර consistency එක ඒකෙන් develop test deploy process එක කොච්චර ලේසි වෙනවද කියන එක පින image container volume network වගේ මූලික සංකල්ප Docker file එකකින් image හදන හැටි Docker build Docker run commands අන්තිමට Docker Compose ගැනත් කතා කළා. ඔව් මං හිතන්නේ මූලික අදහසක් ගන්න මේ ටික හොඳටම ඇති. තව දෙයක් ගැඹුරට මේක අතපත ගාලා බලන්න කැමති අයට අර source එකේ තිබ්බ play with docker කියන online tool එක පාවිච්චි කරන්න පුළුවන්. කිසිම දෙයක් install කරන්නවත් නැතුව browser එකෙන්ම docker command ගහලා අත්හදා බලන්න පුළුවන්. නියමයි ඒක. ඒක නම් හොඳ ආරංචියක්. එහෙනම් අන්තිමටම මේ ගැන තවදුරටත් හිතන්න දෙයක් විදිහට මොකක්ද කියන්න තියෙන්නේ? මම කියන්නේ Docker එතකොට Kubernetes වගේ container තාක්ෂණයන් දිහා බලන්න ඕන නිකම්ම තවත් එක tool එකක් විදිහට නෙවෙයි. මේවා ඇත්තටම මෘදුකාංග ඉංජිනේරු විද්‍යාවේ අපි වැඩ කරන විදිහ. application හදන්න, බෙදා හරින්න, run කරන විදිහ. ඒකේ මූලික පරිවර්තනයක් ඇති කරපු දේවල්. ඒ කියන්නේ paradigm shift එකක්. ඉතින් මේ වෙනස කොච්චර බලවත්ද? ඒකෙන් තව ඉස්සරහට මොන වගේ දේවල් වලට දොර ඇරෙයිද කියන එක ගැන පොඩ්ඩක් හිතන්න කියලායි මම කියන්නේ.